ස්ටාලින් කැක්කාට පස්සේ කොහොමද IPT දාගන්න කියන්නේ තමයි අද බලන්න යන්නේ. මම මේක හැක්ලා තිනවා ස්ටාලින් එක 2.4 GHz එකත් තමයි හැක්ලා තියෙන්නේ. ඔයාගේ App Store එකට App Store එක කියන්නේ Google Play Store එකට ඔයාලට යන්න පුළුවන්. ඒ Android TV box එකක් තියෙන්න ඕනේ ඒකට. Google Play එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් search කරන්න TV Mate කියලා. TV කියලා අපි සාමාන්‍ය ගානේ දෙන්නේ මේ TIVI MAT TV Mate. මෙන්න මේක තමයි. මේක install දෙන්න. ඊට පස්සේ ඔයාලගේ App Center එකට ගිහිල්ලා මෙතන ඔයාලගේ App Set එක පෙන්වන දන බලන්න TV Mate පෙන්වනවාද කියලා install කරනවා නම් හරියට මෙන්න මේ වගේ TV Mate කියන application එක පෙන්වන්න ඕනේ. එතනින් application එක open කරලා මෙන්න මේ වගේ settings ඔයාලට හරියට configure වෙලා නැහැ කියලා එනවා. settings button එකට click කරලා settings වලට යන්න. settings වලට ගිහිල්ලා මේකේ පහළ app list එක පෙන්නනවා. ඒකෙන් ඔයාලගේ TV Mate කියන application එක තෝරගන්න. ඒකට access දෙන්න. display over the apps කියන permission එක දෙන්න. ඊට පස්සේ add playlist කියන button එක click කරලා ඊට පස්සේ click කරන්න N3U playlist කියන එක. ඊට පස්සේ enter URL එකෙන් දැන් ගිහිල්ලා මෙන්න මේ URL එක දෙන්න. මේ URL එක මොකක්ද හැංග කමින් කරලා කියන්නම්. උදාල URL එක ඔයාලට දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ තියෙන link එක දාගත්තට පස්සේ ඔයාලට මෙතනින් select කරන්න පුළුවන් next option එක. next option එක දී ඉවර වෙලා click කරාම මෙතනට අපිට ඕන playlist name එකක් දෙන්න පුළුවන්. product පිනන processing යන. එතකොට මෙතන playlist name එක load වෙනවා. IT එක process කරලා ඉවර වුණාම මෙන්න මේම IP එක process කරලා ඉවර වුණාම මෙතනට ඔයාලගේ playlist name එක එන්නවා. තන්නේ පෙනේ. ඊට පස්සේ අපි බලමු මේ next button එක දෙන්න. ඊට පස්සේ මෙතන නම් මුරුත් දෙන්න ඕනේ නැහැ ඔයාලට normal TV බලන්න. එතනට ගිහලා මෙතන මුකුත් දෙන්න ඕනේ නැහැ ඔයාලා. එතනට done කියලා එක දුන්නම ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට IPTV එකට connect කරගන්න ඔයාලගේ TV Mate application එක. මෙන්න මේ විදිහට හරියට කනෙක්ට් වුණාම channel list එකක් වෙනවා. ඔයාලට country wise උනත් මේක save කරගන්න පුළුවන්, search කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපේ ශ්‍රී ලංකා වලට ගිහිල්ලා බලමු. ලංකාවේ channels තියනවාද කියලා. මම හිතන්නේ ශ්‍රී ලංකන් TV එකක් බලමු මේ channel එකක්. check කරලා ඊට පස්සේ වැඩ කරනවලු. ඊට පස්සේ ගොඩක් වෙලාවට අදාළ TV channel එකේ quality එකක් පෙන්වනවා. මෙන්න මේ වගේ ඔයාලට අදාළ channel එක බලා ගන්න පුළුවන්. එහෙම තමයි ඔයාලගේ smart TV එකට IPTV connect කරන්න.